ගුණදායක ඕට්ස් වලින් රසම රස කිරි එකක් හදාගන්න විදිය ගැන තමයි අද මං ඔයාලට අරගෙන ආවේ. ගෙදර ඉන්න පොඩි දරුවන්ට වුණත් උදේට කිරි වෙනුවට මේ විදියට ඕට්ස් වලින් කිරි එකක් හදලා දෙන්න යාළුවනේ. හරිම ගුණදායකයි. අපි දැන් කිරි එක හදාගමු. ඕට්ස් මේස හැඳි 3ක් දෙන්න කප් එකකට මං දාගන්නවා. සීනි කෙසෙල් කිරියක් මම පොඩියට කපාගෙන එකක් දාගන්නවා. සීනි කෙසෙල් වෙනුවට ඔයාලා කැමති කෙසෙල් జాතියක් අරගන්න පුළුවන්. ඒ වුණාට මෙතනදී සීනි කෙසෙල් තමයි රස. සීනි මේස හැඳි දෙකකුත් දාගන්නවා. සීනි ඔයාලගේ රස අනුව ගන්න. ඊළඟට ප්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගන්න ඕන. දැන් මේක විනාඩි දෙකක් තුනක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ උකු ගතිය වැඩි නම් කිරි ටිකක් දාලා ආයෙත් බ්ලෙන්ඩ් කරගන්න. කිරි එක රස කරගන්න ඔයාලට වෙන ටිකක් දාගන්න පුළුවන්. මම අද වෙන්න දාන්නේ නැහැ. ඉතින් මේ තමයි මම හදාගත්ත ඕට්ස් කිරි එක. ෆ්‍රෙෂ් මිල්ක් ගනිද්දී හොඳට කූල් කරලා අරගන්න. නැත්නම් අයිස් කැට ටිකක් දාගන්න. කියන්නම ඕනේ යාළුවනේ මේ ඕට්ස් කිරි එක පුදුම රසක් තියෙන්නේ. ඉතින් මේ ඕට්ස් කිරි එක හදලා රස මටත් කියන්න. තවත් රෙසිපි එකකින් හමු වෙමු යාළුවනේ. ඉතින් ඔයාලට සුබ දවසක්.